හෙලෝ ගයිස් ඔයාලා කැමතිද සීරීසියක් ෆ්‍රී ඒ වගේම ලීගල් විදියට CapCut Pro features ටික ෆ්‍රී යූස් කරන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා සාමාන්‍යයෙන් CapCut official website එකට ගිහිල්ලා එතනින් download කරගත්තොත් ඉතින් ඔයාට latest version එක තමයි download කරගන්න වෙන්නේ. හැබැයි ඒක පාවිච්චි කරලා ඔයාට මේ වැඩේ කරගන්න බෑ. හරිද? ඒක නිසා ඔයා මෙතනදී CapCut official website එක use කරන්න එපා. මේකට පොඩි trick එකක් තියෙනවා. ඒක තමයි මම දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. ඔයාලා මෙන්න මේ වැඩේ කරන්න නම් යන්න ඕනේ up to down කියන වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එක secure වෙබ්සයිට් එකක්. ඔයාලට ගොඩක් softwares වල setups මෙතනදී download කරගන්න පුළුවන් මේ up to down කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා. මම මෙතනදී platform එක Windows තෝරනවා. ඔයාලට ඕන නම් මෙතනදී Mac හරි Android version එකක් හරි දාලා mobile apps වල නම් ඒවා download කරගන්නත් පුළුවන්. හරි මම මෙතනදී search කරනවා CapCut කියලා. CapCut කියලා search කරාම පොඩි වෙලාවක් ඇතුළත අපිට මෙන්න මේ වගේ result එකක් දෙනවා. මේ CapCut එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනත් latest version එක තියෙනවා. හැබැයි ඔයා මෙන්න මේක නෙවෙයි කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙන older versions කියන එක. මම ඒක click කරාම මෙතන ad play වෙනවා අයින් කරලා දාගන්න. මොකද ඔයාලගේ site එක දුවන්නේ ad revenue එකකින්. ඔන්න ඊට පස්සේ CapCut එකට දාලා කලින් versions මෙතන display වෙන්න ගන්න. මෙතනින් ඔයාලා search කරන්න ඕනේ මට ඕන version එක මෙතන නැහැ. මෙතන CMO කියන බටන් එක ඔබනවා. එතකොට මේකේ තවත් versions තියෙනවා නම් ඒවා පෙන්නනවා. මෙන්න මෙතනින් 1.40 188 කියන version එක තමයි ඔයාලා download කරන්න ඕනේ. ඇයි මේකම තෝරගන්නේ? මෙන්න මේ version එකෙන් පස්සේ තමයි ගොඩක් CapCut features Pro version එකට introduce කරලා දුන්නේ. ඒ කියන්නේ මෙන්න මේ version එකට එනකන් අපිට ගොඩක් features Pro version එකේ නැතුව normal version එකෙත් අපිට use කරන්න පුළුවන් කිසිම අයිගැරීමක් නැතුව. හැබැයි මෙතනින් පස්සේ තමයි එයාලා ගොඩක් කරාට එයාලගේ එක features Pro features විදියට convert කරලා තියෙන්නේ. මේක click කරාම මේ වගේ window එකක් open වෙයි. එතනින් ඔයාලා යටට ගියාට පස්සේ මෙතන තියෙනවා download කියන option එක. megabyte 381ක size එකක් තියෙනවා මේකේ setup එක. මේක download කරලා ඔයාලට ගොඩක් Pro features use කරන්න පුළුවන්. හැබැයි මෙතනදී සමහර features අපිට eligible වෙන්නේ නැහැ. මොකද මේකට පස්සේ ගොඩක් versions ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ගොඩක් updates දීලා තියෙනවා. හැබැයි අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ quality video එකක් මේ version එකකිනුත් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කැමතිද දැනගන්න කොහොමද watermark එකක් නැතුව CapCut එකේ video එකක් export කරගන්න? එහෙනම් මෙන්න මේ video එක බලන්න.